ට්‍රිප් එකක් ආවා. අගලත් එක්ක ඉන්න උණුවටුනේ ආවා. ඇවිල්ලා ආද නැවතිලා හෙට තමයි යන්නේ. හායි බබිචෝ. බබිචෝ. කොයිද ආවේ? අපි මේ අද නවතින්න හොයාගත්තේ මේ කියන්නේ මේ හොඳට බීච් එක වෙන මේ හොටෙල් එකේ ඉන්නේ අද. මොකද්ද කිම්සිසද හොටෙල් එකේ නම? ෂෝකනේ මෙතන මේ මං ආගෙන ආසම ජාතිය තැනක් හම්බ වුණේ. මේ උදේ නාන්න පුළුවන්. මම හිතන්නේ අරගෙන නාන්නත් පුළුවන්. නේ අර මම මේ වීඩියෝ කරන ගිය දවස් ටික එක දිගටම මහන්සි වෙනවා ඔයාලා දකින්න නැති අලුත් කම්පැනි එක මගේ ඒක ලොන්ච් කරා. කලින් කරලා තිබුණේ. ඊට පස්සේ මේ ළඟදී තමයි ඒක පොඩියට ලොන්ච් කරේ. ඉතින් ඒ හින්දා මහන්සි වුණා සෑහෙන්න. පොඩි විවේකයක් ජීවිතේ ඕන නිසා තමයි අද නංගිලත් එක මෙහෙම ආවේ. දැන් මේ හොටෙල් එකට යන්න ඕනේ. ආපු ගමන් මං කෙලිම බීච් එකට ආවේ. මට බීච් එක බලන්න ඕනේ ඉතින්. අපි කාර්යබහුල වෙනවා වගේම තමයි අපේ ජීවිතයට අවශ්‍ය විවේකය අනිවාර්යයෙන් අපි ලබා දෙන්න ඕනේ. ඒ නිසා තමයි මම පුංචි විවේකයක් ගන්න මේ තමයි මගේ රූම් එක. මෙතන මම පින්නල එන්න. බලන්න බල්කනිය. ඔකයි ගහනවා ඉන්නේ එකේ කට්ටියක් තන්ට වෙලා ඉන්නේ. ලස්සන view එක රෑමකට මට හිතෙනවා තවත් ලස්සන ඇති කියලා. මේ තියෙන්නේ රෑට. රෑට කියන්නේ දැන් 11 ගානක් මේ ඔක්කොම ටික වහලා දැන් අපි ගිහිල්ලා බීච් එකේ ඉඳලා ටිකක් වෙලා ඊට පස්සේ ඇවිල්ලා උඩකට ටික pool එකෙත් හිටියා. මීට වඩා ලස්සනට තිබ්බා. දැන් නම් ඉතින් නැහැ. Good morning. breakfast එක ගන්න යන්නයි හදන්නේ. තාම යන්න විදියන්නේ ඔමින සෝසමල තාම තෝයිනේ. ඒකයි වැඩේ. මම පෙන්නන්නම් මෝර්නින් වයිබ් එක. පාන්දර මහැරලා යන්නයි කියලා හිටියේ බීච්. හැබැයි මට මේ දවස් ටිකේ මහන්සි නිසා කටහඬක් වෙනස් වෙලා නින්ද ගියා. Thank you. Mama tea. ඔයා මොනවද නංගි? tea or coffee? coffee. ඔයා මොනවද? නෑ මේ නාල ඇවිල්ලා එනවට කම. Natural scrub එක. අනේ මේක නෙමෙයි වෙන්නේ. Natural scrub එකක්. අපේ බබා තමයි කියලා දෙන්නේ. පින් මූද ගියා. ඉතින් අපි ආයෙ කැම ඕඩර් කරා නේද? බඩගිනි ඉන්නේ. යන්නයි කියලා හැදුවේ. හොඳයි හොටෙල් එක. හොඳ ස්ටාෆ් එකක් කියන ඇතරම් මාරු විදියට අපිට සපෝට් කරා. අවුවේ නටලා අන්තිමට හොඳටම කළු වුණා. බීච් එකේ හිටියා, ආයි pool එකේ හිටියා. කොහොම හරි මාර්තු මාසේ අවුරුදු උත්සවය මේ වල ගිහිල්ලා හොඳටම කළු වෙලා හිටඳලා ටිකක් පාට හැදීගෙන ආව විතරයි. දැන් ආයෙත් ඉවරයි. ඉතින් එහෙනම් තවත් දවසක vlog එකේ හම්බෙමු. බයි. සතුටින් ඉන්න.